තෙරුවන් සරණයි පුතේ. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාතෘකාව තමයි පුතේ මේ අමනුෂ්‍ය දෝෂ කියන දේ පුතේ. අමනුෂ්‍ය දෝෂ පුතේ අපි අමනුෂ්‍ය කියන්නේ යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය කුම්භාන දෝෂ ආන්ධකාරයන්ගෙන් ඇති වෙන රෝග ලක්ෂණ ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ පුතේ මේ අමනුෂ්‍යයන්ගෙන් නොයෙක් ආකාරයේ කරදර හිරිහැර අපිට සිද්ධ වෙනවා. එතකොට පුතේ මේ අමනුෂ්‍යයන් ඇති කරන පුතේ රෝග නිවැරදිව හඳුනා ගන්න ඕනේ. නැත්නම් පුතේ අපිට රෝගද දෝෂද කියලා හරියාකාරව අඳුර ගන්න බැරි වෙනවා. අමනුෂ්‍යයන්ගෙන් පුතේ මනුෂ්‍ය ශරීරයට වෙන බලපෑම අද වෙනකොට පුතේ හිත ප්‍රබලවම පවතිනවා පුතේ. ඒට හේතු ගණනාවක් තියෙනවා. ඒ මොකද දැන් පුතේ එදා පැරණි සමාජය තුළ තිබ්බ ආගම දහම කෙරේ භක්තිය විශ්වාසය නැති වෙලා අධර්මයට මිනිස්සු යොමු වෙලා තියෙනවා පුතේ. දැන් අද කොහෙද පංචශීලයක් හදහන්නේ? පංචශීලයේ සහ මුලින්ම අත්හැරලා තියෙනවා. අද පංචශීලයේ සමාදන් වුණත් බොරුවට තමයි සමාදන් වෙන්නේ. එතකොට පුතේ අධික මස් මාංශ අනුභවයේ පුදුම විදිහට මේ ගොඩාක්ම අය පුතේ මස් මාංශ අනුභවයේ හින්දාත් මේ කාරණාව පැන නගිනවා. එතකොට පුතේ අධික මත්ද්‍රව්‍ය භාවිතය මත්පැන් භාවිතයේ හින්දා පුතේ මේ යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය කුම්භාන දෝෂ අන්ධකාර පුතේ හරිම කැමති ඒ දේවල් වලට යොමු වෙන්න. ඒ වගේ කට්ටියගේ ශරීරගත වෙන්නේ. එතකොට පුතේ අධික කාමයේ වර්ධව හැසිරීම. මේ කාරණාවත් පුතේ කාම ප්‍රේත කොට්ටාශ පුතේ ශරීරගත වෙනවා මෙන්න මේ ආකාරයෙන් අධික හැසේකයන් පුතේ පංචශීලයේ ආරක්ෂා කරන්නේ හරියාකාරව පන්සිල් ගත්තට ඔහේ නිකන් ගන්නවන ගාලේ ගන්නවා පුතේ මස් මාංශ නැතුව කන්නේම නැහැ ඒකින්ද පුතේ මේ මස් මාංශ වලට කැමති යක්ෂ ප්‍රේත කොටස් පුතේ ශරීරයට ඇතුල් වෙනවා ඒ ආහාරවලින් එතකොට අධික මත්ද්‍රව්‍ය භාවිතය පුතේ හැමදේම අනම්මනම් දැන් හිට තරුණ දරුවෝ පුතේ ගොඩාක් කටේ පුතේ අධික මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වෙලා තියෙනවා. ඒකින්ද ඒ දේවල් ඉඳ පුතේ මත්ද්‍රව්‍යත් එක්ක ඒ දේවල් ලෝල් කරන්න ඔය යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය කුම්භාන දෝෂාන්ධකාර ඇති වෙනවා පුතේ. එතකොට අධිකේ කාම සම්බිරිඳත් එක්ක සැමියත් එක්ක විතරක් නෙමෙයි පුතේ කාමයේ වද හැසිරෙලා ඒවට අධිකව ලොල් වෙලා ඒ දේවල් කරන්නා වූ ඒ ප්‍රේත කාම ප්‍රේත කොටස් මේ ශරීරේ ගන්න මේ දේවල් තමයි පුතේ ප්‍රධානම හේතු වශයෙන්. එතකොට පුතේ මේ කාරණා මූලික කරගෙන අමනුෂ්‍යයන් මනුෂ්‍ය ශරීර වලට ඇතුළු වීම අධිකව සිද්ධ වෙනවා පුතේ. එතකොට පුතේ ඊට අමතරව මිනිසුන් විසින්ම තම මනුෂ්‍ය වර්ගයාට බලෙන් අමනුෂ්‍යයන් බන්ධනය කිරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කොඩිවින වගේ දේවල් වලින් පුතේ කොඩිවින හදිහෝනියන් පැන්නුම් ඉරි පැන්නුම් ඒ රූප කරගැසුම් ආදී ඒ කාරණා වෙනුත් පුතේ මේ අමනුෂ්‍යයන් බන්ධනය කරලා ඒ ශරීරගත කරාමත් ඒ කාරණා සිද්ධ වෙනවා. එතකොට මේ වකවානුව තුළ බොහෝ සුවන වෙන රෝග සහ මානසික රෝග ඇති වෙන මේ කාරණා හේතු වෙලා තියෙනවා පුතේ. සමහර දරුවෝ කියනවා මම බෙහෙත් ගත්තා, වෛද්‍ය ප්‍රතිකාර කරා, බටහිර සිංහල වෛද්‍ය ප්‍රතිකාර කරා. ඒත් මට සුවයක් නැහැ කියලා. සමහර කට්ටියට මානසික රෝග තියෙනවා කියලා කියනවා ඒ බටහිර වෛද්‍ය විද්‍යාවේ. ඒ සුව නොවන රෝග හඳුනා ගන්න බැරි රෝග තියෙනවා නම් අනිවාර්යයෙන්ම පුතේ එතන දෝෂාන්ධකාරයක් තමයි තියෙන්නේ පුතේ. ඒක ওই දරුවන්ට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. එතකොට පුතේ නිතරම හිත තුළ අධිකව තරහ ඇති වෙනවා නම් පුතේ ප්‍රධාන හේතුවක් තමයි. කියන්නේ සාමාන්‍යයෙන් පොඩිම දෙයකට තරහක් වගේ යනවා නම් අපි ටිකක් සැලකිල්ලෙන් බලන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් එහෙම තරහවක් සාමාන්‍යයෙන් යන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට. එතකොට නිතරම තරහක් හිතුවල ඇති වෙනවා නම් ඒකත් පුතේ මේ අමනුෂ්‍යයන්ගේ ක්‍රියාපටිපාටේ. මොකද අමනුෂ්‍ය නිතරම කේන්තියෙන් ඉන්න කට්ටිය පුතේ. එතකොට මේ වගේ ඇති කරන රෝග තියෙනවා මේ අමනුෂ්‍යයන් විසින් ප්‍රධාන එකක් අධික හිසරත්. නිතරම හිසරදේ හැදෙනවා නම් පුතේ. එතකොට තද නිදිමත නිතරම අලස බවක් නිදිය ගන්නම හිතෙනවා නම් පුතේ. බඩ පුරවදාම කෑවත් බිවරන නිකන් බඩ පුරවලා දාන්නේ පුතේ. වාතය වගේ දැනෙන්නේ. බඩේ කැක්කුම් ඇති වෙනවා අජීර්ණ ගති වගේ දේවල් පුතේ නිතරම වැසිකිලි යාමට මේ දේවල් අවශ්‍ය වෙන බඩේ කැක්කුම් ඇති වෙන්නේ මෙන්න මේ අමනුෂ්‍යයන්ගේ බලපෑම හින්දා බඩ දැවිල්ල දැන් ඔයාලා බැලුවහම පුතේ නිකන් ගෑස් කතිය වගේ බඩේ දැවිල්ල ඒක පුතේ අපේ හිතවල පුතේ ගෑස්ට්‍රික් කියලා අම්ල පිත්ත රෝගය කියලා ඒක අම්ල පිත්ත රෝගයට බෙහෙත් කරාට බෙහෙත් වලින් හොඳ වෙන්නේ නැත්නම් පුතේ ඒක අනිවාර්යෙන් අමනුෂ්‍ය දෝෂයක් කකුල් වේදනාව තියෙනවා නම් පුතේ නිතරම කකුල් වේදනාවක් හට ගන්නවා නම් කකුලේ නියපොතු නරක් වෙනවා නම් පුතේ සමහර විට දැන් ඔයාලා හිතන්නේම නැති කාරණාවන්නේ පුතේ මේ කකුලේ නියපොතු නරක් වෙන්නේ ඇයි කියලා හිතන්නේම නැහැ. ඒක වෙන්නේ මේ අමනුෂ්‍යයන්ගේ බලපෑම. ලහර ගැට ගැසීම.
දැන් නහරකට ගැස්සුනහම බෙහෙත් ගත්තාම හොඳ නම් හිතන්නේ මේ ඇඟේ ශරීරයේ තරබාරු කමට වෙනත් රෝගවලට කියලා නෑ පුතේ. නහරකට ගැසීම මේ අමනුෂ්‍යයන්ගේ හින්දා ඇති වෙනවා. ඒකට අංශ භාගය ශරීරයේ එක් ස්ථානේ පන්නේ තියෙනවා. මොකද මේ අමනුෂ්‍යයන් කාලයක් ශරීරගත වෙලා ඉනකොට ඒ අංශ මැරෙනවා පුතේ. පපුවේ වේදනා පුතේ පපුව හිරකිරීම වගේ ගතිය ඇති වෙනකොට අපි හිතන්නේ මේක heart attack ඒ වගේ හෘද රෝගයක් කියලා ඒ බෙහෙත් ගත්තත් සුව නොවෙනවා නම් අනිවාර්යයෙන්ම පුතේ දෙවොලකින් විශ්වාසන්තනකින් හරියාකාරව බලලා ඒ වැඩ කටයුතු කරගන්න ඕන. ලේනහර අවහිර කිරීම ලේකටි ඇති වෙන එකත් අපි හිතන්නේ මේ එහෙම දෙයක් නෙමෙයි මේක මේ වෛද්‍ය ප්‍රතිකාරය. ඒත් වෛද්‍ය ප්‍රතිකාරයන් හොඳ වෙන්නේ නැත්නම් ඒක අමනුෂ්‍ය දෝෂයක්ම තමයි. ඇස්වල දුර්වලතාවක් මතුවෙනවා පුතේ. ඇස් පෙනීම නැතිවීම වගේ දේවල්. එතකොට මුහුණ කළු වීම ඇති වෙනවා පුතේ. කියන්නේ අවර්ණ පාටක් වෙනවා මුහුණ. කන් ඇසීම අවහිර වෙනවා පුතේ. කියන්නේ කන් ඇහෙන්නේ නැති වෙලා යනවා වගේ නිකන් කන් ඇහෙන්නේ වගේ දැනෙනවා පුතේ. තුවාල සුව කිරීම අඩුවීම කාලයක් සුව වෙන්නේ සුව නොවීම වෙනවා පුතේ. කියන්නේ තුවාලයක් හැදුනට සුව වෙන්නේ කාලයක් පවතිනවා. එතකොට ඒක අපි අනිවාර්යයෙන් බලන්න ඕන ඒ කාරණාව වෙනවාද කියලා. සීනි මට්ටමෙත් පුතේ අධික ලෙස අඩු වැඩි වෙනවා පුතේ. දියවැඩියාව තියෙනවා නම්. එතකොට පුතේ අපි හිතන්නේ මේ අපි ගන්න ආහාර වලින් කියලා නෑ අමනුෂ්‍ය විසින් මේ දේවල් කරන්න පුළුවන්. එතකොට පුතේ අධික වෑනුම් යාම. උත්තර මෑනුම් යන නිදිමත ගතියක් ඇති වෙනවනේ පුතේ අනිවාර්යයෙන්ම මේ කාරණා බලන්න ඕන. ආශේෂ රෝග ලක්ෂණ පෙන්නනවා පුතේ. කියන්නේ ආශේෂ රෝගී කියලා අපි හිතනවා. ඒකට ඒ රෝග ලක්ෂණ ඇති වෙනවා අමනුෂ්‍යයන්ගේ රෝගාබාධ වල පුතේ. දෝෂ වලට. එතකොට පුතේ නිතර හට ගන්න උණ ගතියක් මත වෙනවා පුතේ. නිකම්ම උණ ගතිය කියන්නේ හෙම්බ්‍රිසා සෙම්ප්‍රදිශා ගතියක් නැතුව නිතරම උණ ගතියක් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අමනුෂ්‍ය දෝෂයක් පුතේ. ශරීරයෙන් ලේ පිට වෙනවා නම් පුතේ. ඒ කියන්නේ තුවාලයක් හෝ සීරීමක් වෙලා ඒ දේවල් වලිනුත් වෙන්න පුළුවන් පුතේ. එහෙම නිතරම ලේ පිට වීම සතියකට සැරයක්වත් වෙනවා නම් අනිවාර්ය අමනුෂ්‍යයෙකුගේ ගහණයකට ඔබ හසු වෙලා පුතේ. එතකොට පුතේ මේ ආකාරයෙන් විශාල රෝග ගණනාවක් අමනුෂ්‍ය බලපෑම නිසා හැදෙනවා පුතේ. එතකොට ඒක මම දැන් ඔය සුළු ප්‍රමාණයක් කිව්වේ තව රෝග ලක්ෂණ තියෙනවා. නිවැරදිව මේවා තේරුම්ගෙන පිළියම් කිරීම තුළින් මේ අමනුෂ්‍ය විසින් ඇති කරන රෝග වලින් ආරක්ෂා වෙන්න ඔය දරුවන්ට පුළුවන්. තිබෙන රෝග සුව කරගන්නත් පුළුවන්. මේක මේ නෑ මේක මේ වැඩක් නෑ කියලා මේ දේවල් අතහැරලා කොට්ටාශයක් ඉන්නවනේ කොට්ටාශෙටදී මේ කාරණාව කරගන්න බෑ. යන්ත්‍ර නූල් දැමීමේ පමණින් විතර තමන් ආරක්ෂාව පැතීම කරනවා නම් ඒ තාමත් වැරදි කාරණාවක් පුතේ. යන්ත්‍රයක් නූලක තිබෙන කාලය ඒ පවතින කාලය තුළ කිලිවලට හසුවීම නිසා බලය නැති වෙන්න පුළුවන්. මෙහෙමයි කිලි හරණය කළ යන්ත්‍රයක් දැම්මොත් නම් ඒ කාරණාව වෙන්නේ යන්ත්‍රයත් ආරක්ෂා කරගන්න සමහරවිට බෑ පුතේ. තමන් විසින්ම සාදාගන්න ආධ්‍යාත්මික ශක්තිය තරම් කිසිම ගුණයක් මේ අමනුෂ්‍යයන්ගේ දේවල් වලට ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් පුතේ රෝග එසේනම් මේ තිබෙන රෝග හඳුනාගෙන පුතේ ඒවට අදාළ කාරණා කරමින් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීම අනිවාර්යයෙන්ම කරගෙන ශරීරයේ මනස සුවපත් කරගන්න ඕනේ. මේ දේවල් කරගන්න ওই දරුවන්ට ප්‍රඥාව පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තුර්ණවසතු අනන්ත ගුණ බලයේ සියලුම සත්වයෝ සුවපත් වෙත්තා. සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා පුතේ.